බොක බොක්ක මේකට තමයි කියන්නේ අනුන්ගේ ගෙවල් වල කුලියට ඉන්නව නම් වෙලාවට කුලිය ගෙවපන් කියලා. අපේ නෝනයි මමයි කුලිය ගෙවල් වල ඉඳලා අදට අවුරුදු 10යි බුක්ක. හැබැයි ඒ හිටපු කිසිම ගෙදරකට හරියට කුලිය නම් ගෙව්වේ නෑ බුක්ක. සමහර ගෙවල් වලින් හිතප්පපුවක් ගතුව අපි ඔය ලෙව්වේ හරියට නිකන් බල්ලු බලල්ලු වගේ බුක්ක. මර ගෙවල් දීපුගේ වැරද්ද. පැත්ත පලාතට යන්න බා. පඩු ටික ගන්නවා. ඒ අයියේ තව මාසයක් දෙන්න අයියේ තව මාසයක්. මාසයක් තියා තව දවසක්වත් කුලියට දෙන්න කිසිම ගෙදරකින් කැමති උන්නේ නැහැ බුක්ක. ඒ මොකෝ අපි කුලිය දෙන්න නැති හින්දා. අඩෝ. තමුසෙත් එක්ක ඇවිල්ලා මම පුදුම දුකක් විඳින්නේ. යකෝ දැන් මේ කීවෙනි ගෙදරද? අපිත් හිතාගෙන හිටියේ මේ ගෙදර ජෝඩුවකට දෙන්න තමයි. උරුතයි. අපි මේවා මහන්සියෙන් හදපු ගෙවල් අහල පහල වලට සද්ද ඇහෙන්න බෑ. වෙලාවට කුලිය ලැබෙන්නත් ඕනේ. උරුතයි. අපි දෙන්නට මේ ගෙදරට වෙලාවට කුලිය දෙන්න නම් බැරි වෙයි. හැබැයි අපි හිතාගත්ත කිසිම සද්දබද්දයක් කරන්නේ නැහැ කියලා. අම්මේ මම මේ මිනිස්සුත් එක්ක හිටියොත් මට වාටිකම් බීලා මැරෙන්න වෙන්නේ. අයියෝ දෙයනේ මං කරගත්ත බෝඩකම. මගේ කෙල්ල. අනේ මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි උඹ ළමෙක් හදපන්කෝ. එතකොට හරියයිද අම්මේ? උරුතයි. දෙකින් විතර මුන්ට ගෙවල් දුන්නට වැඩි හොඳ මේවා දිරලා කඩාගෙන වටනවා. තූත් අපි. ඔන්න ඉතින් බොක අපේ පළවෙනි ළමයා හම්බුනාට පස්සේ අපේ අඩදබර ටික නම් අඩු වුණා. හැබැයි අපිට අපේ ගෙදර කුලිය නම් ගෙවා ගන්න බැරි වුණා. අඩෝ. දිගින් දිගටම කුලිය අයිතිකාරයෝ ගෙවල් ඉස්සරහට ඇවිල්ලා කුලිය ඉල්ලලා කෑ ගහද්දි අපේ නෝන දෙපාරක් හිතන්නේ නැතුව ළමයා මට බාර දීලා එයා රස්සාවකට ගියා බොක්ක. කොහමද ඒක මේ රෙදි හොදලා තියෙන්නේ? උඹලට රෙදි හොදන්න දුන්නට වඩා හොඳයි නිකන් හිටියනම්. මේක රෙදි හොදන්නේ මේ. අනේ අම්මේ මම මේ විනිහා ඉඳ පුදුම දුකක් විඳින්නේ. ගියක් ගානේ ගිහින් රෙදි හොදන්න වෙලා අම්මේ මට. යකෝ ඕකට එක දෙයයි කරන්න තියෙන්නේ. උඹ ළමෙක් හදපන්. හැමදාම හවසට තිරිසනෙක් වගේ බීලා ඇවිල්ලා හැමදාම රණ්ඩු වෙනවා. මට එපා වෙලා තියෙන්නේ අම්මේ මොකද්ද මම මේකට කරන්නේ? තව එකෙක් හදපන්කෝ. නැන්දම්මගේ කීමට තව ළමෙක් හැදුව බොක්ක. හැබැයි අපේ ප්‍රශ්නේ වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. අනේ අම්මේ යකෝ ඕකට එක දෙයයි කරන්න තියෙන්නේ. දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. තියෙන එකම ප්‍රශ්නයයි නැන්දම්ම බොක්ක. අඩෝ. මොකද්ද මේකේ තේරුම ඕයි? මේ මිනිස්සුන්ගේ රෙදි හොදලා බැනුම් අහනවා ඉවරෙකුත් නැහැ. ගෙවල් මාරු කරන ඉවරෙකුත් නැහැ. ඒ මිනිස්සුන්ගෙනුත් බැනුම් අහනවා. තමස ඔය බීම නවත්තලා රස්සාවක් කරනවා ඕයි. එදා අපේ ලොකු කෙල්ලට වත්තේ තිබිලා නිල් පාට ගලක් හම්බුණා බොක්ක. ඒ ඔයි මේක මැනිකක්. අනේ ඕයි අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි දෙයියනේ. අපි ඊට පස්සේ මැනික් ගලත් අරගෙන ආව ප්‍රභාෂ් මැනික් මහත්තයා ගාවට. මහත්තයෝ අපි දෙන්න බලාගෙන හිටියේ මැනිකට කෝටි ගාණක් ලැබෙනකම් බොක්ක. මහත්තයෝ මේ මැනිකට කෝටි ගාණක් හම්බුනොත් අපි මුළු ලෝකෙටම කියනවා ප්‍රභාෂ් මැනික් මහත්තයා හින්දා අපි කොට ගියා මල්ලි කියලා. අයියෝ මේක මේ මැනිකක් නෙමේ. ඔයාලා රැවටිලා. ඒ කියන මහත්තයෝ ඕකට මුකුත් කරන්න බැරිද? මේකනේ. ඕක අරගෙන ගහගනින්. අන්තිමට ඉතින් අපි හිටපු ගෙදරට අපි එලෙව්ව බොක්ක. ඊට පස්සේ ඉතින් හැමදාම වෙන දේ තමයි. කිසිම කෙනෙක් කිසිම ගයක් අපිට කුලියට නම් දුන්නේ නැහැ. ඒකෙන් උනේ නෝනයි මමයි ළමයි තුන් දෙනයි මහ පාරට වැටුණ එක බොක්ක. අනේ අම්මේ මේ මිනිහා මැනිකක් කියලා ගලකට රැවටිලා අපිට යන්නේන මන් නැති වුණා අම්මේ. මගේ කෙල්ල. උඹ ළමෙක් හදපන්කෝ. එනයි ඉතින් ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බොක බොක්ක.